ආයුබෝවන් මේ නත්තල් කාලේ ඔයාලට නත්තල් ගහක් හදන්න පොඩි අයිඩියා එකක් අරගෙන ආවේ. මමත් ඒක වීඩියෝස් වලින්ම බලලා ඉගෙන ගත්තේ. හැබැයි පොඩි වෙනස්කම් කරා. මම මේකට ටයර් එකක් වාගත්තා. ඒක පොඩ්ඩක් පාට කරපු එකක්. ඒ වටේ හිල් හතරක් විදගත්තා. ඒ හිල් හතරට මම කන්ඩියුට් බට කැලි හතරක් කපා ගත්තා මේ විදියට. ඒ කියන්නේ මම නම් තුන් කාල බට ගෙන ආවේ. ඒක සාමාන්‍යයෙන් මම අඩි 4මාරක් හිටින්න මම කපා ගත්තා. කපාගෙන ඒ කෑලි හතර අර හදාගත්ත හිල් මොල්ස් හතරට දැම්මා. දාලා ඉන්සර්ට් කරගත්තා. ඉන්සර්ට් කරලා ඒක ওই විදිහට තමයි එන්නේ. ඔය විදිහට තියලා උඩට දැන් අපි අර මේකේ රත්තල් ගහක මැද තරුවක් තියන්න එපා. ඒ තරුව තියන්න බට කෑල්ලක් වෙනම තියන්න ඕනේ. ඒ නිසා මම ඒක දැන් අරකට සම්බන්ධ කරපුවාම කන්ඩියුට් එක නිසා ඉස්සලා යනවනේ. ඒ නිසා මම අර ඒක රත් කරලා මැද්දෙන් පිලක් විද්දා. ඒක විද ගන්න දැන් මම මේ වීඩියෝ එක කරලා ඉවරලා පස්සේ රෙකෝඩ් කරන්නේ. මේ ඒක ඉහිලට මේ බයින්ඩින් කම්බි වලින් තමයි ඊට පස්සේ මම මේක මේ සම්බන්ධ කරගන්න හිතාගෙන මේක ඉහිලක් විදින්නේ. ඒක විදලා අර කලින් බට කැලි හතරේ තිල් විදගත්ත නැත්නම් මේක එහෙට මෙහෙට දුවන්න පුළුවන්. ඊට පස්සේ මේ මැද්දට මම අර විදගත්ත මැද බටේ තියලා පොඩ්ඩක් කම්බියකින් ඔතලා සම්බන්ධ කරගත්තා. මේක ඉතින් මීට වඩා ක්‍රියේටිව් විදියට තව කෙනෙකුට කරන්න පුළුවන්. මේ සරල අදහසක් තියෙන්නේ. ඊට මේක වටේ මම අර නත්තලට අර ගේන අර වැල් මේ වැල් කියන නම නම් මම දන්නේ ඉක්වල වැල් වගේ අපි කඩෙන් ගන්න තියෙනවා. ඒව ගෙනල්ලා ඉවරලා ඒක හිමීට උඩ ඉඳලා පල්ලෙහාට ටයිට් එකට ඔතන්න ගත්තා. මම මේ කරන්නේ මගේ වැඩ කරන ඔෆිස් එකේ. මගේ ඔෆිස් එක නතරට ලස්සන කරන්න ඕන නිසා ක්‍රිස්මස් ට්‍රී එකක් හදන ගම ඒක අනිත් අයටත් ඕන මේක කරන්න පුළුවන් කියලා ඒක. මොකද අපිට දැන් අත්තල් ගස් ගන්න බෑ, විශාල මුදලක් යනවා. මෙන්න මේ වගේ දැන් බාගෙට හැදිලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු තව ගෙනල්ලා ඔහොම ඔතලා ටිකක් වැඩිපුර හදාගත්තා. හදාගෙන ඊට පස්සේ අපිට මේකට තියෙන්නේ අපේ තියෙන පොඩි ඕනමන්ට් සෙල්ල ගන්න බෝල බෙර වගේ අපි කලින් සැරේ නත්තල් වලට ගෙනාවු ක්‍රිස්මස් ට්‍රී එක හදන්න ගෙනාවු දේවල් තිබුණා. ඒකෙන් මේ විදිහට වටේ එක දේවල් එල්ලලා ගහ ලස්සන කරගත්තා. ඉතින් සරල අදහසක් බට කැල් කීපයකුයි මේ වැල් ටිකයි. මේක මේ නත්තල් ඉවරුනාම මේක ඕම එක ඕම වටේ අතල තියෙන එක ගලවලා අපිට අරන් තියා ගන්න පුළුවන්. මේ බට ටික අහ කියන්නේත් නැහැ. ඉතින් ටයර් එක කොහොමත් අපි පරණ ටයර් එකක් පාවිච්චි කරේ. මේ බඩු මුකුත් අහ කියන්නේ නැහැ. මේකෙන් ලස්සන දෙයක් කරන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේ වගේ ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා ගෙදර කට්ටියට සතුටුයි. ලොකු වියදමකුත් යන්නේ නැහැ. කැමති අය ඉතින් මේක කරලා බලන්න. ඉතින් මීට වැඩි ලස්සන ක්‍රියේටිව් අයිඩියාස් තියෙන අය ඉන්නවා. මම අනිවාර්යයෙන්ම දන්නවා. ඉතින් මගේ තරමට මං දෙයක් ඉතින් ශනිකව මට මේක හදන්න බඩු ටික ගේන්න අය ඔක්කොටම පැය දෙකක්වත් ගියේ නෑ. ඒ කියන්නේ බඩු ගේන්න කට්ටිය බට ගේන්න කඩේ යන්න වුණා. ඊට අමතරව මේ ටයර් එක ඉල්ලගෙන එන්න වුණා. ඒ ටයර් එකේ ඒ ටිකට විතරයි පොඩි කාලයක් ගියේ. ඉතින් මට හිතෙනවා මේ වැඩේ ලස්සනයි කියලා. ක්‍රිස්මස් ට්‍රී එකක් ඉතින් අපි දැන් මේ කාලේ ගොඩක් අයට මේ ගණන්නේ පොඩි ගහකුත් රුපියල් 3000ක් විතර වෙනවා. ඉතින් මේකට මට සම්පූර්ණ වියදම රුපියල් 3000ක් ගියේ නෑ. මේ බඩු ටිකත් මට ආපහු ගන්න පුළුවන් මේ විදියට. කවදා හරි මේ බඩු ටිකත් පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මම කියන්නේ ඔයාලත් ආස නම් මේ වගේ දෙයක් කරන්න එකක් හදාගන්න පුළුවන්. මගේ ෂොප් එකේ ඉස්සරහා තියෙන ඉතින් ඉබ්බයින ගෙස්ලට වෙන්න. thank you මේක බැලුවට. මේ වැඩේ හොඳ නම් like කරලා share කරලා support එකක් දෙන්න. බොහොම ස්තුතියි. සුබ නත්තලක් වේවා.